Hey guys, ඔන්න එහෙනම් ඔයාලා අදත් එකතුලා ඉන්නේ YMBs එකකින් ගේන තවත් අලුත් වීඩියෝ එකකින්. අපි අද අලුත් වැඩක් කරන්න ආවා. ලස්සන පොත් එක ඉස්සරහට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. එන්න යන්න අපිත් එක්ක බලමු. Hey guys, එහෙනම් ඔන්න අපි අද ඇවිල්ලා ඉන්නේ ත්‍රිකුණාමලයේ තියෙන ලස්සනම තැනක් වෙන ආන්දන්කුලම් වැවට. ඉතින් අපි වැව එහා පැත්තේ තියෙන පොඩි ගලක් එතනට යන්න තමයි හිතාගෙන ඉන්නේ. අපි ඉතින් ඉස්සරහට ගිහිල්ලා බලමු එතනට යන්න පුළුවන් නේද? අපි එතනට උඩට ගිහිල්ලා පොඩි චැලෙන්ජ් එකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ওই දේවල් ඔක්කොම කරන්න පුළුවන් නේද කියලා බලමු ඉස්සරහට. මේවා දෙකයි අරව දෙකයි හෝම්වර්ක් ගේම් ගමු. හැම එකෙන්ම දෙක දෙක. නෑ හැම එකෙන්ම දෙක දෙක. ගයිස් ඉතින් අපි ඉස්සෙල්ලා කිව්වා වගේම අපි වැවට එහා පැත්තට ආවා. මේ එහා පැත්තෙන් යන්න තමයි කේස් එක. අපි හිතුවා වගේම කරගන්න බැරි වෙයිද කියලා දන්නේ නැහැ. ඉතින් අපි බලමු ඉස්සර ලොකු කැලයක් තියෙන්නේ. අපි හිතුවේ එතනට යන්න පාරක් තියෙයි කියලා. ඉතින් මෙතෙන්ට ආපුවාම තමයි දැක්කේ හැම පාරක් නැහැ. ඉතින් අපි යන්න පුළුවන් උඩරම ගිහින් බලමු. බලමු ඉස්සරහට මොන වගේ දේවල් වෙයිද කියලා කවුද දන්නේ. ඉතින් ගයිස් අපි දැන් ඇවිල්ලා ඉන්නේ තැනට. බලමු ඉතින් ඉස්සරහට අපිත් දැන් ගිහිල්ලා. ගයිස් අපි නැග්ගා. මේ ඉන්නේ මෙතන පල්ලෙහා. එන්න එන්න. අතගෙන එන්න. මෙතන ගියාට කොහමද නැගින්නේ? මට නම් යන්න පුළුවන්. පුළුවන්ද? ගයිස් ඔයාලට පේනවා ඇති අපි ඉන්න තැන ලොකු ගලක් තියෙනවා උඩට මෙතෙන්ට නගින්න තමයි තියෙන්නේ. ගයිස් කොහම හරි නැග්ගා මාන්සි ටික මාන්සි ඉතින් මොකද කරන්නේ පිටේ කටුවකුත් වුණා තුවාලෙලක් දැන් ගෙදර ගිහින් තමයි බලන්න වෙන්නේ. මම හිතන්නේ ලේනවා කියලා. අර බුදු පිළිමයක් හදපු තැනක් තිබ්බා. අපි එතෙන්ට තමයි යන්න ටාගට් කරන්නේ. මම හිතන්නේ එහා පැත්තේ ඉස්සරහ අතන පේන ගල උඩට නැග්ගම එතන පේයි. බලමු. මේ මොනවද මේ හිල් හිල් තියෙන්නේ ගලේ? ගයිස් පේනවා ඇති ඔයාලට අමුතු ගලක් තියෙන්නේ මෙතන. මොනවද දන්නේ හිල් හිල් වගේක් තියෙනවා.
මේවා නම් මේ කවුරු හරි මේ කොටපු ඒවා වගේනේ තියෙන්නේ. ඈ? ඔව් ඒ වගේ හිර වෙලා. මෙතන යන්න උලන්නේ පාරක් තියෙන්නේ. එහා පැත්තේ දන්නේ නැහැ මේක තිබ්බේ. බුදු පිළිමේ ඈ මේ වෙන ගලක්. අපි කමන්න ඉස්සරහට ගෙන්දාමු. ඒ ගල ඒ පන්සල තියෙන ගල නෙමෙයි. එහෙනම් ගයිස් පේනවා ඇති ඔයාලට මේ ගල් කොහොම තියෙනවද දන්නේ නැහැ. මාරම ලස්සනයි. එතන හිතා ගන්නවත් බෑ තියෙන විදිය. ඔයාලා ඇවිල්ලාම බලන්න ඕනේ මෙතන තියෙන සුන්දරත්වය කොහොමද කියලා ගයිස්. මේ ගල් තියෙනවා 1 2 3 4 5. යටම ගලක් තියෙනවා. තව උඩ ගල් 4ක්. 4 පැත්තකින් 4 විදියකට තමයි තියලා තියෙන්නේ. ඉතින් මේ ගල් එකකට එකක් සම්බන්ධ නැහැ. ඉතින් කඩායන වැටෙයිද දන්නේ නැහැ. අපි තව ඉස්සරහට යන්න ඕනේ. මෙතන නැතිලා ඉඳලා හරියන්නේ නැහැ. තව ඉස්සරහට පුළුවන් එහා පැත්තෙන් යන්න. වැඩි කතා ඕනේ අපි යමු තව ඉස්සරහට. යාළුවෙක් හම්බුණා. එතන අත්ත උඩ ඉඳගෙන ඉන්නවා. මෙයා වගේ කෙනෙක් ඉන්නවා. මම වගේ නෑ. එයා ආරින්නේ. කො? ආරින්නේ. ගයිස් ඔයාලට පේනවද? රිලෙවෙක් ඇවිල්ලා අපි හොයාගෙන. අලි මේ ගල් උඩ ගයිස් අලින්ට ගල් නගින්න පුළුවන්ද? හොඳ ප්‍රශ්නයක්. අලින්ට නගින්න පුළුවන් ගල්. ඔළුවත් අදිනවා. සම්සාරේ අලි නගිනවා කියන්නේ ඈ? මගේ කනවගේ අලි නගින්න. කො හරින්නේ. ගයිස් අපි බලමු මෙයා නගින විදිය. හිතාගෙන ඇති මම නැගගන්න බෑ කියලා. ගයිස් අපි හිතන්නේ අපිට පාර වැරදිලා. දාලා යනවා. ගයිස් පිටිපස්සෙන් පේන්නේ වැව ආන්දම් කොළන් වැව. ආන්දම් කොළන් පිටිපස්සේ තියෙන ගල් ටිකට තමයි මේ අපි ඇවිල්ලා ඉන්නේ. අපි දැක්ක එහා පැත්තෙන් එද්දි බුදු පිළිමයක් තියෙනවා ගලක් උඩ හදපු එකක්. අපි එතෙන්ද නම හොයාගෙන ආවේ. මම හිතන්නේ අපිට පාර වැරදිලා. මොකද හිතන්නේ පාර වැරදිලාද? ඔව් මම හිතන්නේ මේක නෙමෙයි. ඈ? මේක නෙමෙයි. ඒක තිබ්බ විදියට මේ පැත්ත වෙන්න බෑ. බලමු මෙතන උඩ හර උඩ ගලට නැගලා ඉවරලා නැත්තම් බහිමු. බලමු. එක්කෙනෙක්ට වතුර තිබා හැදුවා. මම බය ඉන්නේ මගේ කැම ටික ඉලව වරන් යන්නේ. වඳුරද ඉලවද දන්නේ නැහැ. අම්මේ කොහෙද එන්නේ හෙල්මට් එක යෝග. කැම ටික වැඩේ. කොහෙ ගියත් කෑම. හරි. මේ නැග්ගාගේ නෙමෙයි බහින්නේ කොහොමද අපි? ඈ? බහිමු. අද රෑ මෙතන තමයි ඉන්න වෙන්නේ. මොකද කියන්නේ අපි ආයෙ වීඩියෝ එකකින් කැම්පින් පාරක් දාමුද මෙතනට ඇවිල්ලා? හා. මටත් තිබහයි හරියට. මෙන්න වීඩියෝ එකක් ගන්න. එන්න. ඒ මහන්සිද?
අනේ ඇයි හරි මෙතනට ගිහලා බලමු මොකද තියෙන්නේ කියලා. මම බලන්න අම්බෝ ගයිස් පේනවා ඇති ඔයාලට මෙතන view එක කොහමද කියලා. මේ ඇත්තට මහන්සි මේ ඉන්නේ මොකද කියන්නේ නෑනේ ඉතින් guys අපි ගල්කන්ද මුදුනටම ඇවිල්ලා ඉන්නේ. ඇත්තට අපිට පාර වැරදිලා guys. අපි කරන්න හිටපු දෙයක්වත් හරියට කරගන්න උන්නේ නෑ. බලමු. එහෙනම් ඔන්න guys අපි අදට මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අපි තවත් අලුත් දවසකින් අලුත් වීඩියෝ එකකින් ඔයාලා එක්කෙනකම් අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. bye. bye. කියලා කොහොමද ඔයාලට? මං කාලි වෙලා ඉතින් අර එනම් කන්න බෑග ගන්නවා.